අලියතු දන නමන සෞභාග්‍යයේ ශාකය ගජමදාරා මාරාන්තික ශාකයක්. ගෙදරක හිටවලා තිබ්බොත් සෞභාග්‍ය ලබා දෙනව හදිහෝනියම් කරන්න බෑ. සිරිකොත ඉස්සරහත් හිටවලා තියෙන අලියතු දන නමන ගජමදාරා ශාකය ගැන දන්නවද? එහි ඖෂධීය වටිනාකම් වගේම මාරාන්තික ශාකයක් කියලාත් ඔබ දන්නවද? ඒ ඔක්කොම විස්තර දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. සිංහල හා බෞද්ධ සාහිත්‍ය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ඉහළින්ම කතා කරන ලංකාවේ දුර්ලභ ශාකයක් තමයි ගජමදාරා කියන්නේ. රත් හඳුන් කොළයට සමාන කොළ පවතින නෙල්ලි ගෙඩියක හා සමාන වූ හැඩයෙන් ප්‍රමාණයුක්ත ගෙඩි හට ගන්න කොළ පැහැති කුඩා පොහොට්ටුවකින් හැදෙන සුදු පාට මල් සහිත කඳ ඉරි තැළුණු ස්වභාවයක් ගන්න අලංකාර ශාකයක් තමයි ගජමදාරා කියලා කියන්නේ. මෙහි ගහක් ගෙදර තිබ්බොත් ගෙදරට සෞභාග්‍ය ළඟා කරනවා, ගෙදර භූත දෝෂ නැති වෙනවා, හදිහෝනියම් කරන්න බෑ කියලා තියෙන පැරණි විශ්වාසයන් එක්කම පැරණි ගෙවල් වල ඉඳලා වර්තමානයේ මේ ශාකයන් ගෙවල් වල හිටවලා තියෙනවා. ඉතිහාසයේ සඳහන් වෙනවා හෙළ වෙදකමට මුල් තැන දුන්න බුද්ධදාස රජතුමා ඉන්දියාවෙන් ගජමදාරා ශාකයක් ලංකාවට ගෙනලා රෝපණය කරලා ඒට රාජ්‍ය ආරක්ෂාව ලබා දුන්නා කියලා. මේ වගේ කතා තුලින් මේ ශාකයට අතීතයේ ඉඳලා තිබ්බ වටිනාකම මනාව පැහැදිලි වෙනවා. පැරණි ගම් මුලාදෑනියන් සහ ප්‍රධානීන් Tamanගේ බස්තම නැහොත් හැරමිටිය මේ ලීය භාවිතා කරලා හදලා තියෙනවා කියලා කියනවා. ඔවුන් විශ්වාස කරලා තියෙන එමගින් අලියැත්තු වගේම ගොඩක් විසිකරු සත්තු මේ බස්තම ළඟ තියාගෙන ඉන්නකොට Tamanට ලං වෙන්නේ නැහැ කියලා. වර්තමානයේදීත් ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ මූලස්ථානයක් ඉස්සරහා මේ ගහක් රෝපණය කරලා තියෙනවා. පැරණි වෙද පොත්පත්වල ගජමදාරා ශාකයේ කොළ, මුල්, මල් සහ ගෙඩි විවිධ රෝගයන් සඳහා ඖෂධ නිෂ්පාදනය කිරීමට සහ හදිහෝනියම් වලට ගන්නා බව සඳහන් වෙනවා. ඊත් එක්කම මේ ගජමදාරා ශාකයේ අධික මාරාන්තික විෂක් තියෙන බව ඔබ දන්නවාද? 2020 වර්ෂයේදී ගජමදාරා ශාකයේ කොළ භාවිතා කරලා හැදූ පානයක් භාවිතා කිරීමෙන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ තරුණියෙකු මිය ගිහිලා තියෙනවා. ඊය ගජමදාරා ශාකයේ මාරාන්තික බවට තවත් සාක්ෂියක්. ඉන්දිය පරීක්ෂණ වාර්තාවලට අනුව ගජමදාරා ශාකයේ ශාකසාර ශරීරගත වීමකින් හෘදය අකර්ණමණ්‍ය වීමකින් ක්ෂණික මරණයක් ලං වෙන්න පුළුවන් කියලා උන් සඳහන් කරනවා. ඉතින් මේ කරුණු වලින් ගජමදාරා ශාකයේ කොච්චර විසසහිත ශාකයක්ද කියලා ඔයාලට පැහැදිලි වෙනවා ඇති. සමාජයේ ගජමදාරා ශාකයේ විශේෂ වටිනාකමක් ලබා දීමට මූලික හේතුවක් වෙලා තියෙන ගජමදාරා ශාකයේ සතුන්ගෙන් වෙනවා හානි අවම වීම සහ එමගින් ගජමදාරා ශාකයේ පිළිබඳව පැරණි විශ්වාසයන් තහවුරු වීමයි. මගේ ගෙදරත් ගජමදාරා ගස් දෙකක් වවලා තියෙනවා. මම පෞද්ගලිකව දන්නවා. මෙච්චර කාලෙට ගජමදාරා ගහේ කොළයක්වත් පණුවෙක් කාලා තියෙනවා මම දැකලා නැහැ. ගහ හරිම ලස්සනයි. ඇත්තටම අයින් කරන්න ලෝභ හිතන විදිහටම ගහ හරි ලස්සනයි. ඒක හිතන්න බැරිද මිනිසුන්ට වඩා සත්තු හරි සංවේදී කියලා. අලියැත්තු හරි සංවේදී, සර්පයෝ හරි සංවේදී. ඒ සංවේදීකම නිසා වුන් අඳුර ගන්නවා මේ ගජමදාරා ශාකයේ විසසහිත ශාකයක්. ඒ නිසා වුන් මේ ශාකයෙන් දුරස් වෙලා ඉන්නවා. මේ ශාකයක් තියෙන තැනකට එන්නේ නැහැ කියලා අපිට හිතන්න බැරිද? අපිට හිතන්න බැරිද ගහේ තියෙන ප්‍රෞಢත්වය නිසා නෙවෙයි, මේ ගහේ තියෙන විසසහිත බව නිසායි මේ සත්තු මේ ගහ තියෙන පැත්ත පලාතකවත් එන්නේ නැත්තේ කියලා. අපි ඔක්කොම වෙද මහත්වරු නෙවෙයිනේ ගස් වවල වෙදකම් කරන්න. වෙද මහත්වරු ගස් වැවුවොත් ඒ ගහේ විස ගුණ වෙදකමට පාවිච්චි කරන විදිය දන්නවා. අපි දන්නේ නැහැ. ගහේ ගෙඩිය නෙල්ලි ගෙඩියට හරිම සමානයි. වැරදිලාවත් පොඩි ළමෙක්වත් මේ ගෙඩියක් නෙල්ලි ගෙඩියක් කියලා කෑවොත් මාරාන්තිකයි. ඒක නිසා පරිස්සමෙන්. මමත් වවල තියෙන ගස් වල මලක්වත් හැදෙන්න දෙන්නේ නැහැ ගෙඩි හැදෙයි කියලා. මේ ගස් වවල තියෙන තැන් වලට සත්තු වෙන්නේ නැත්තම් ඒක හරියටම චෙක් කරලා බලලා අලියැත්තු ඉන්න ප්‍රදේශ වලට වටින්න පුළුවන්. ඔයාලා දැනටමත් ගජමදාරා ශාකයක් ගෙදර වවලා තියෙනවා නම් පරිස්සම් වෙන්න. ඔයාලගේ නිවසටත් ඉස්සරහදී ගජමදාරා ශාකයක් එකතු කරගන්න ඉන්නවා නම් මේකේ ගුණ අගුණ දැනගෙන වවන්න. මම හිතනවා මේ වීඩියෝ කරා ගජමදාරා ශාකය ගැන යම් හෝ දැනුමක් ඔයාලා ලබා ගත්තා කියලා. ඔයාලත් එහෙම හිතනවනම් ඔයාලගේ යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒත් එක්කම ඉස්සරහට තවානෙල්කේ ගෙනන මේ වගේ වීඩියෝස් බලන්න තවමත් තවානෙල්කේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න සහ වීඩියෝ එකක් ගෙනාපු ගමන් ඔයාලට notification එකක් ලබා ගන්න bell icon එකත් click කරලා තියාගන්න. මේ වීඩියෝ එකකින් නැවත හමු වෙනතුරු ඔබට සුබ දවසක්.